මේ කුමක්ද? ඉක්මන් කර පැමිණෙන්න. කවුරුද ඔබ? ඉවත් වන්න. ඔතුමාණනි. පෙන්වන්න. දියකිඳුරි කොයිද? පැමිණෙන්න. සැබෑමද දියකිඳුරියා අදාගත නොහැකි. ප්‍රවේශමෙන් කුමක්ද පවසන්නේ? පැරැන්නු පවසන අන්දමට දියකිඳුරියකට හැකි ආත්මය පැරගෙන මතකය මකා දමන්නට. කෙතරම් විකාර රූපී අදහසක් දේක. ඔතුමාණනි, දියකිඳුරියන් මනුෂ්‍යයන්ගෙන් ආරක්ෂාවීමට එසේ සිදු කරනවා. එපමණක් නොවේ, දියකිඳුරියන් ස්පර්ශයෙන් උමතු මසුන් මරන්නන්ද සිටිනවලු. ඔබ පවස්සන දේ සැබෑවක් නම් මේ කිඳුරිය ස්පර්ශයට මාගේ දෑත් නොව අසිපත යොදා ගන්නා. වැටුණාවත්ද? කෙසේ නමුත් අද මම ඔබ සැමට හොඳ සංග්‍රහයක් දෙනවා. සොංග, උත්සවය සූදානම් කරන්න. එහෙමයි. නව පාලකතුමන් කොයි මොහොතක හෝ පැමිණේවි. මින් පෙර කෙතරම් පාලකතුමන්ලා පැමිණියත් මේ තරම් කඩවසම් අයෙක් දුටු පළමු වතාව මෙයයි. නිසැකවම එහෙමයි. මම සංගියුකාන් සිප්හලේ සිටියදීත් දක්ෂතාවයන්ට වඩා මගේ පෙනුමටයි අවධානය ලැබුණේ. ඕ හැම අංශයකින්ම අන්‍යයන්ට වඩා උසස්. මෙවන් උත්තමයෙක් ඉක්මනින්ම තනිවීම කේදනීයයි. නමුත් සැකයක් නෑ ඔබතුමා මේ ගමේ කාන්තාවන්ගේ සිත් වශී කරයි. එනම් සත්‍යයි. පාලකතුමා පවසන්න. අසා තිබේද දියකිඳුරියන් ගැන? කිඳුරියන්? එහෙමයි. දීවරයන් පවසනා ලෙසට කිඳුරියන්ට ගොඩබිමේදී පාදම වෙනවලු. තරුණෙක් සරණ පාවාගෙනත් තිබෙනවා. එව්ව කතන්දර පමණයි. කිඳුරියන් ගැන ජනප්‍රවාද තිබුණද දුටු අයෙක් සිටීද? ඒ හැම මිත්‍යා විශ්වාසයෙන් ගොඩ නැගුණු ප්‍රබන්ධ තමා. ඒකත් එහෙමද? ඉතින් පාලකතුමා පැමිණීමේ ප්‍රීතිය වෙනුවෙන් මම ඔබ සැම පුදුමයට පත් කරවන දර්ශනයක් සූදානම් කළා.
පාලකතුමනි මේ සැබෑම දිය කිඳුරියක් පැරණි ප්‍රවාදයන්ගේ කියැවුණු කිඳුරියක් නොවේ මා විසින්ම අල්වාගත් සැබෑම දිය කිඳුරියක් ඔබ මෑට කුමක් කරන්නද සිතන්නේ? චිනිශීහුවාග අධිරාජ්‍යගේ සෝන්ගේ සදා නොනිමෙන පහනක් දැල්වෙනවා. එහි රහස කුමක් දැයි දන්නවද? තිය කිඳුරු තෛලය. පැවසන අන්දමට කිඳුරු සාරයෙන් සාධන ලද තෙල් විශිෂ්ටයි. අගනාම තෙල් වන තල්මස් තෙල් පවා එහා සමාන කළ නොහැකීලු. සෑහෙන කලක් ගියත් ඒ නරක් වන්නේද නෑ. මෙහි වටිනාකමට මිලක් දිය හැකිද? රාජකාරිය අකුරටම ඉටු කිරීමත් හොඳ හිතත් නිසා මාලද වාසනාවක්නේ. ඔබවන් හොඳ හිතක් ඇති රාජකාරී අකුරටම ඉටු කරන්නෙකුට මෙසේ පවසන්නට වීමත් කනගාටුවක්. ඔබතුමා පවසන්නේ කුමක්ද? මා සියල්ල පරීක්ෂාවට ලක් කළා. මාට වැටහුණේ නෑ. ඔබ යැන් දහසක් ගෙවා ඔය තනතුර ලබාගෙන ඒ වගේ තුන්ගුණයක බදු මුදලක් දීවරයෙන්ගෙන් අය කරගෙන තිබෙනවා. එනම් දරුණු අපරාධයක්. දැඩි දඬුවමක් ලැබේ. බොහොම මෑතකදී රජතුමා අනකලා වැසියන් පීඩාවට පත් කරමින් බදු අය කරන්නන්ට දැඩි දඬුවම් පනවන ලෙසට. දැනගන්න ලැබුණ කසපහර 100ක්. මෙයට ලැබෙන දඬුවම බරපතල වේවි. එසේනම් පාලකතුමනි කරුණාකර මා කළ යුත්තේ කුමක්දැයි පවස